කළා දුවට බඩගිනි කිව්වා. වීඩියෝ කර ඒට කලින් අපේ අම්මට කතා කරලා කිව්වා අම්මා පල්ලෙගෙන එන්නත් එපා කුඹුරු බලන්ට යන්න එපා. චූටි මල්ලිට වීඩියෝ දානවා. පුතාට වීඩියෝ කෝල් එකකින් මේකේ වතුර යන්නේ ඔක්කොම පෙන්නනවා. ඒ පුතාට ගන්නවා. ඕව කර ඉඳලා මට කිව්වා අම්මා අපි දුන්න වතුර වීඩියෝ කරගෙන ඉන්න යන්කොට ජම්බෝල ගන්නවට කිව්වා. ඒකල මටත් යන්න හිත තිබ්බා. ඊට පස්සේ අත්තා කිව්වා මේ සරකල්ලම කිව්වා උඹලට පිස්සුද මේ වැයි වතුරේ දුවගෙන දෙන්න එපා දෙයියෝ හිටපල්ලා මේ ගෙවල් වලට වෙලා කිව්වා. ඊට පස්සේ ගියේ නෑ. ඒකල්ලා එනම් බත් කන්න කිව්වා. ඊට පස්සේ පිංගම් හොදගෙන ලයිට් නෑනේ. අත්තා ටෝච් එක ඒ ඇතුලේ ළඟට බත් බෙදනකම් ඒ වෙනකොට මේ කන්දෙන් නිකන් ලොකුවට අර අකුණ ගන්න ආසගුණගේ දී ගන්න සද්දක්. ඊට පස්සේ අත්තා කිව්වා මේ අර කන්දද කොහෙද එනවම් පැනපල්ලා කිව්වා. ඒ වෙනකොට මගේ මේකට කවදාවත් දාන්න ඒක ෆෝන් දුවගේ ෆෝන් එක මේකට දාලා අනිත් ඒවා කල්යානේ ওই දත්ත වැඩ කරන ෆෝන් එකෙන් ඉස්කෝලේ ඔක්කොම තියෙන්නේ ඒකේ. ඒකල මං ගත්තේ මේක විතරයි. මේක යන්න මෙතනින් ගල්පටි පෙලක් තියෙනවා නේකෙන් බෑගෙන එනකොට අත්තා ඔය මගින් දුවන මේ පැත්තට එනවා. මම දැක්කේ නෑ මම හිටියේ දුව ඉස්සෙල්ලා දුවන ඇවිත් ඊළඟට මෙයා මන් තුන්වෙනිට එනවා කියලා. එතකොට කියන්න බෑ ඒ උලංගයි වැස්සයි ඒ සද්ද අර මඩ දූවිල්ල එනවා මේ නිකන් අමුතු සද්දෙන් මගේ ඇස් දෙකවත් පේන්නේ නෑ. ඊට පස්සේ එන වේගෙට වෙන්න ඇති මම විසිකා වෙලා වැටුණා. වැටෙනවත් එක්ක මම මේක ඇතෑරියේ නෑ. මගේ හිත කියනවා ෆෝන් එක තියාගන්න කියන එක වගේ. ඊට පස්සේ මං කොහොම හරි මේක අරගෙන මේ බැම්මේ උඩට මම නැග්ගද කියලාවත් මතකයක් නෑ. උඩට නැගිනකොට අත්තා මෙතන හිටියේ මට මතකයි. දුව කොයි කිව්වා? දුව ආවේ නෑ. දුව ඇතුළට ආවේ කිව්වා. රැකෙන් දුව ගේ ඇතුළට ආවා කිව්වා. ඊට පස්සේ මං ආයෙත්තර බැම්ම උඩින් මං කෑ ගැහුවා. එතකොට දුව 3-4 සැරයක් ඇතුලේ ඉඳලා කෑ ගැහුවා. ඌ කිව්වා මං කිව්වා අප්පච්චිටයි මටයි මුකුත් උනේ නෑ. අපි එළියේ ඉන්නේ ඔයා පරිස්සමින් බේරෙන්න කියලා කෑ ගැහුවා. ඒකලා දෙන්නම ගිහින් අර පොඩි ආම්ඳුරුන්ට තියෙන කාමරේ වීදුරු ජනේලනේ අතෙන්ම මෙහෙම ගහලා ජනේලේ කඩලා ඒ පැත්තෙන් යන්නම් කියලා ඉන්නකොට දෙයියා ඒ ආවා වාගේ තියා 100 ගුණයක් කෙනවා. කෑ අයත් අමුතුම සද්දේ හුළඟ දැස්ස ඒ එනකොට මේ මම වැටිච්ච තැනට හොඳටම පිරලා යට වෙලා. ඒකල මං මේ පැත්තෙන් යන්න බලනකොට මෙහෙමුත් එනවා. ඒකල මමත් ඉඳගෙනම මෙහෙන් ගියා. යනකොට මේ පැත්තම යනවා බේරෙන්න නෙවෙයි. දෙවෙනි පාරට ආපු ඒවටම එනවා හිර වෙලා තියෙන්නේ මගේ මෙනිට. මගේ අම්මා කෑ ගාපු තෝංකාරය දෙනවා මට. එක්කෝ අපි දෙන්න වැස්ස මේට දුවයි කියලා දන්නේ නැහැ. මගේ මැනික හිතා ගන්න ඇති ඇතුළට යයි කියලා නැතුවට බලන්න අපව. ෆෝන් එක අපි බේර ගන්න කියලා එනකොට මගේ අම්මට වෙච්ච ඉරණම මේ ඉස්සරහා කාමරේ පැත්තටවත් ආවනම් මයි දෙයියා බේරෙනවා. දෙයියවත් තල්ලු කරලා දෙන්නේ නෑනේ අර මන්නේට තල්ලු කරාන්නේ. හැම කෙනාටම ගෝල් දිදී පරිස්සම් වෙලා ඉන්න. පොඩි ආමුදුරොත් එදා උදේ කවදාවත් නැතුව 7ට කෝල් ගත්තා. එදා 7 වෙනකන් නිදාගෙන වෙනද පාට ලාම් තියාන ෆෝන් එකේ ඇරෙන කෙනා hina වෙවි නැගිට්ටා. ලැජ්ජා නැද්ද අම්මා? ආමුදුරට නැගිටලා අපි දෙන්න තව නිදාගෙන කමන්නේ නිවාඩුනේ නේද කියාගෙන නැගිට්ටා.